Welcome back to my new video guys. ඉතින් අද අපි කතා කරන්නේ opening range gap එක පිළිබඳව. ඉතින් මෙන්න මේ opening range gap එක කියන්නේ price action traders ලා. එහෙම නැත්නම් retail traders ලාට ඉතාමත් ජනප්‍රිය concept එකක් තමයි මේ opening range gap කියන්නේ. ඒතකොට යාළුවා මේක හඳුන්වනවා ORG විදියට. එතකොට යාළුවගේ ප්‍රසිද්ධ trading strategy එකක් තමයි මෙන්න මේ opening range breakout කියන එක. ඔයාලට කාට හරි ඒක බලන්න අවශ්‍යයි නම් YouTube එකේ search කරාට පස්සේ ඔයාලට මේ opening range breakout එකට අදාළව strategies ඕන තරම් බලා ගන්න පුළුවන්. ඒත් අපිට ICT උගන්නන opening range gaps ඊට වැඩිය සාපේක්ෂව වෙනස්. ඉතින් මෙන්න මේ opening gaps වලින් අපිට ICT specially teach කරනවා new week opening gap එක, new day opening gap එක සහ regular trading hour gap එක පිළිබඳව. ඉතින් මේවට අමතරව සමහරක් CME gaps උත් opening range gaps විදියට සමහරක් traders ලා ගන්නවා. එනකොට අපිට ICT mainly focus කරලා teach කරන්නේ new week opening gap එක සහ new day opening gap එක ගැන විතරයි. ඔයාලා දැනටමත් ICT එකේ core content series එක බලලා තියෙන කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති ICT vacuum blocks කියලා හඳුන්වන්නෙත් මෙන්න මේ specific opening range gaps වලටම තමයි. ICT අදහසට අනුව මෙන්න මේ opening range gaps කියන්නේ random price event එකක් නෙවෙයි. ICT අදහසට අනුව මේක high probability algorithmic signature එකක් තමයි මෙන්න මේ opening range gaps කියන්නේ. ඒතර අද අපි කතා කරමු firstlyම මොකද්ද මේ new week opening gap එක කියන්නේ කියලා. new week opening gap එක කියන්නේ ඔයාලට Friday week එක close වුණාට පස්සේ සහ Sunday week එක open වුණාට පස්සේ market එක දැක ගන්න පුළුවන් වෙන large liquidity void එක. එහෙම නැත්නම් ICT අදහසට අනුව market එකේ තියෙන real liquidity void එක තමයි මෙන්න මේ new week opening gap එක විදිහට අපි හඳුන්වන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපි මේ new week opening gap එක අපේ trade execution වලට එහෙම නැත්නම් අපේ trading analysis වලට කොහොමද use කරන්න කියලා. සාමාන්‍යයෙන් අපිට ICT recommend කරන්නේ new week opening gaps 4ක් වගේ පාවිච්චි කරන්න කියලාගේ partnership වල කියන්නේ 2023 එකට early වගේ 2023 වල වගේ අපිට කියන්නේ new week opening gaps 4ක් 5ක් වගේ පාවිච්චි කරන්න කියලා. ඒනට එයා 2024 mentorship එක වල දකින්න ඇති new week opening gaps 15කුත් use කරපු අවස්ථා තියෙනවා. ඔයාලා 2024 mentorship එක බලපු කෙනෙක් නම් ඒක දන්නවා ඇති. නැත්තම් ඔයාලගේ දන්නෙත් නැතුව වෙන්නත් පුළුවන්. ඒ වුණාට මම personally මම පාවිච්චි කරන්නේ new week opening gaps 3ක් 4ක් වගේ. මම 5ක් පාවිච්චි කරනවත් අඩුයි. සමහරක් වෙලාවල් වලට මට overall idea එකක් ගන්න ඕන නම් මම සමහරක් වෙලාවට 5ට වැඩිය පාවිච්චි කරනවා. නැත්තම් මම 5ට ඇතුලෙන් තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් 3 තමයි මම පාවිච්චි කරන අගය. ඒතර ඔයාලට කැමති ප්‍රමාණයක් ඔයාලා use කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම recommend කරන්නේ new week opening gaps 5ක් use කරන්න කියලා. සාමාන්‍යයෙන් මෙන්න මේ new week opening gaps manually අදිනවා කියන එක ටිකක් එපා වෙන වැඩක්. ඒ නිසා ඔයාලට පුළුවන් ඉන්ඩිකේටර්ස් වල සර්ච් කරලා ගිහිල්ලා මෙන්න මේ ICT new week opening gap new day opening gap වලට ගිහිල්ලා range harder කියන කෙනාගේ මෙන්න මේ ඉන්ඩිකේටර් use කරන මට දැනට හම්බෙච්ච හොඳම accurate ඉන්ඩිකේටර් එක තමයි මෙන්න මේක. මේකේදී ඔයාලට new week opening gaps ඔක්කොම මාක් කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට මේකේ settings වලට ගියාට පස්සේ මෙතන new week opening gaps on කරලා මෙතන 5ක් දාගන්න. ඊට පස්සේ consequence encroachment level එක on තියාගන්න. මම කියන්නම් මොකද්ද මෙන්න consequence encroachment level එක කියන්නේ කියලා. එතකොට ඔයාලා දන්න ඇති fair value gap එක. එතකොට large wick වල ICT කියනවා 50% එකට consequence encroachment එක කියලා. එතකොට මේක ICT introduction කරන විදිහට market එකේ තියෙන huge liquidity void එක තමයි මෙන්න මේ new week opening gap එක කියන්නේ. එතකොට මේකටත් තියෙනවා අර වගේම consequence encroachment එක. ඒ කියන්නේ potentially reaction කරන්න පුළුවන් point එකක්. එහෙම නැත්නම් ICT එකේ quadrant base level වල 0.5 කියන level එක තමයි මෙන්න මේ consequence encroachment එක කියන්නේ. එතකොට ඔයාලා 2024 mentorship එක බලපු කෙනෙක් නම් දන්නවා ඇති ICT තව specific කරනවා 0.25 සහ 0.75 කියන levels දෙක ගැන. මම මේ දෙක ගැන කතා කරන්නේ නැහැ. මොකද මම කතා කරන්නේ ICT එකේ 2023 එකට කලින් new week opening gap එක ගැන කතා කරපු දේවල් ගැන. මොකද 2024 එකේදී ගොඩාරියක් දේවල් එයා කතා කරනවා. ඒ දේවල් මේකදී සාමාන්‍ය කතා කරන්න අමාරුයි. ඒ වුණත් වීඩියෝ එක පැය දෙකකටත් වැඩි යනවා. මම හිතන්නේ මොකද 2024 එකේ කියන්න ඕන හැම දෙයක්ම කියන්න වෙන හින්දා. ඒකින්ද මම කතා කරන්නේ 2023 වලට කලින් දේවල් විතරයි. ඒතර ඔයාලා මතක තියාගන්න ඕන like අර ඉන්ඩිකේටර් එකෙන් C levels on කරලා තියන්න. ඒ කියන්නේ consequence encroachment level. ඒතර ඔයාලට පේනවා ඇති මම ඉන්නේ මේ euro USD වල මේ සතියේ 1 hour chart එකේ. ඔයාලා සාමාන්‍යයෙන් new week opening gap වලදී 1 hour 15 minute කියන chart දෙකම use කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම නම් 4 hour ඊට වැඩි උඩ ඒවට යන්නේ නැහැ. ගොඩක් ලාවට 1 hour 15 minute තමයි මම පාවිච්චි කරන්නේ. ඒතර ඔයාලට පේනවා ඇති previous week 5ක කොහොමද new week opening gap mark වෙලා තියෙන්නේ කියලා. ICT අපිට mainly කියන විදිහට මෙන්න මේ new week opening gap වල highs and lows. ඒ කියන්නේ මෙන්න මේ new week opening gap වල තියෙනවා potential support and resistance. ඒ කියන්නේ මේවට හොඳට market එක algorithmically react කරන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන තියෙනවා Friday. ඒ කියන්නේ May 16 හැදිච්ච new week opening gap එක. මෙතන new week opening gap එක open වෙලා මෙන්න මෙතනින් potentially react කරලා trending week එකක් විදිහට මේක drive වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන react කරලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ previous ඒ කියන්නේ මේ week එකට කලින් හැදුණු new week opening gap එකේ
හොඳ පොටෙන්ශලි මේ හදිච නිවී කෝපන ගැප් ඒ කියන්නේ ප්‍රීවිසියස් ෆ්‍රයිඩේ කලෝස් එක සහ මේ වික්කේ ඕපන් එකට හදිච නිවී කෝපනින් ගැප් එකට රියැක්ට් කරලා තියෙනවා. මෙතනින් සෙල් ඔෆ් වෙලා තියෙනවා සහ ආයෙ මෙන්න මේක ගලවලා ඔයාලට පේන ඇති මෙන්න මේ නිවී කෝපනින් ගැප් එකේ කන්සීක්වන්ස් එන්ක්‍රෝච්මන්ට් ලෙවල් එකේ මාර්ට් එකේ බයි ඔපචුනිටි එකකට ගිහිල්ලා තියෙනවා. ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ නිවී කෝපනින් ගැප් වලට සහ නිව් ඩේ ඕපනින් ගැප් වලට කියන දෙකටම ඉන්වැලිඩේෂන්ස් නැහැ. ඒ කියන්නේ මිය කොච්චර ගැලෙව්වත් මේකේ වැලිඩ් භාවය නැති වෙන්නේ නැහැ. ඔයාලා නිකන් අර ෆෙයාර් වැලියු ගැප් එකක් ගැලෙවුවට පස්සේ ඉන්වර්ෂන් කරනවා වගේ එහෙම නෑ. මේක ඕන තරම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ICT අපිට කියලා නැහැ මේක ඉන්වැලිඩ් වෙනවා කියලා කොතනකවත්. ඒක නිසා ඔයාලා මතක තියාගන්න මේක එහෙම ඉන්වැලිඩ් වීමක් නෑ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ නිවී කෝපනින් ගැප් එකට පොටෙන්ෂල් රියැක්ට් කරලා සෙල් ඔෆ් වෙලා තියෙනවා. ඒතර ඔයාලට පේනවා ඇති මේ සෙල් ඔෆ් එක ඊට පස්සේ ආයෙත් නිවී කෝපනින් ගැප් එකක් තව හැදලා එතනින් බයි වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ප්‍රීවියස් නිවී කෝපනින් ගැප් එකේ කන්සීක්වන්ස් එන්ක්‍රෝච්මන්ට් ලෙවල් එකට ටැප් වෙලා ආයෙ බයි වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ හරියටම සන්ඩේ 27 ඒ කියන්නේ අප්‍රේල් 27 ඇදිච්ච නිවී කෝපනින් ගැප් එකේ කන්සීක්වන්ස් එන්ක්‍රෝච්මන්ට් ලෙවල් එක. එහෙමත් නැත්නම් 50% ලෙවල් එක. හරිද? ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න 50% ලෙවල් එක තමයි පොටෙන්ෂල් පොයින්ට් එක. එන්නේ 50% ලෙවල් එකට රියැක්ට් කරලා ආයෙ සෙල් ඔෆ් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඊට ඔයාලට පේනවා ඇති ආයෙත් මෙන්න මෙතනින් හොඳ රියැක්ෂන් එකක් දීලා තියෙනවා. සහ මෙතනින් හොඳ රියැක්ෂන් එකක් දීලා තියෙනවා. සහ මෙතනින් හොඳ රියැක්ෂන් එකක් දීලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතනත් හොඳ රියැක්ෂන් එකක් දීලා තියෙනවා. ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි මේන්ලි මෙන්න මේ නිවී කෝපනින් ගැප් එක සරලම හොඳ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් විදිහට වැඩ කරනවා. සහ ඔයාලට මේකෙන් හොඳ ගැප්ස් වගේ දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මම දැන් ඒව කොහොමද අයිඩෙන්ටිෆයි කරන්න කියලා දෙන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන නිවී කෝපනින් ගැප් එකට ඕවර්ලැප් වෙලා තියෙනවා ෆෙයාර් වැලියු ගැප් එක. මම මෙතන ඔෆ් කරන්නම් මේ නිවී කෝපනින් ගැප් එක. එතන ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා ෆෙයාර් වැලියු ගැප් එක නිවී කෝපනින් ගැප් එකට ඕවර්ලැප් වෙච්ච එක. එතකොට මේක ටිකක් හයි ප්‍රොබබල් ෆෙයාර් වැලියු ගැප් එකක්. ඔයාලට පේනවා ඇති එතනින් හොඳ පොටෙන්ෂල් රියැක්ෂන් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මම මේක ආයොන් කරගන්නම්. ඔයාලට පේනවා ඊට පස්සේ මෙතන මේ නිවී කෝපනින් ගැප් එකට ඕවර්ලැප් වෙලා මෙතන තියෙනවා ෆෙයාර් වැලියු ගැප් එකක්. ඊට පස්සේ ඔයාලට පේනවා ඒක හයි ප්‍රොබබිලිටි විදිහට බයි වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ නිවී කෝපනින් ගැප් එකට ඕවර්ලැප් වෙලා තියෙනවා මෙන්න මේ ෆෙයාර් වැලියු ගැප් එක. මම ඒක ඔයාලට මාක් කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ නිවී ඕපනින් ගැප් එක. එතකොට මෙතනත් එහෙමයි මෙතනත් එහෙමයි මෙන්න මේ නිවී ඕපනින් ගැප් එකට ඕවර්ලැප් වෙලා හැදිච්ච මෙන්න මේ ෆෙයාර් වැලියු ගැප් එකෙන් බයි ඔපචුනිටි එකක් ඔයාලට දීලා තියෙනවා. සහ මෙතනත් තියෙනවා ඔයාලට නිවී ඕපනින් ගැප් එකක් ඕවර්ලැප් වෙච්ච ෆෙයාර් වැලියු ගැප් එකක් ඔයාලට එතනින් බයි ඔපචුනිටි එකක් දීලා තියෙනවා. ඊට ඔයාලට පේනවා ඇති මෙන්න මේ නිවී ඕපනින් ගැප් එකේ රියැක්ෂන් ඇදලා තියෙනවා. එතන ලාර්ජ් ගැප් එකක් නැහැ. ඊට ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා ගැප් එකක්. මම හිතන්නේ මේක සාමාන්‍ය හයි ටයිම් ෆ්‍රේම් ගියාම මේ තැන් දෙකේම ස්පේස් දෙකේම ගැප් එකක් බලන්න පුළුවන්. ඒතර මෙතනත් ඇති ඕවර්ලැප් වෙච්ච ගැප් එකක්. මෙතන පොඩ්ඩක් ෆෝවර් වගේ යන්න බැරි නිසා මම යන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මෙතනත් තියෙනවා ෆෙයාර් වැලියු ගැප් එක. නිවී ඕපනින් ගැප් එකට ඕවර්ලැප් වෙච්ච එක. ඔයාලට පේනවා එතන සෙල් ඔෆ් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ ප්‍රීවියස් නිවී ඕපනින් ගැප් එක කන්සීක්වන්ස් එන්ක්‍රෝච්මන්ට් ලෙවල් එකෙන් බයි ඔපචුනිටි එකක් දීලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට ICT නිවී ඕපනින් ගැප් පාවිච්චි කරන්න ඇත්තටම කියලා දෙන්නේ. මේට වැඩි ඇත්තටම සංකීර්ණ කරගන්න යන්න එපා. ඔයාලා ෆස්ට් මතක තියාගන්න මේවා සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් විදිහට වැඩ කරන්න පුළුවන්. ඒතර මේකේ තියෙන ඉක්විලිබ්‍රියම් ලෙවල්ස් වල, ඒ කියන්නේ කන්සීක්වන්ස් එන්ක්‍රෝච්මන්ට් ලෙවල් වල හයි ප්‍රොබබිලිටි PD arrays හැදෙන්න පුළුවන්. අනිත් ඔයාලට පොටෙන්ෂල් බයිස් ඇන්ඩ් සෙල්ස් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තව දෙයක් කරන්න පුළුවන්. මේන්ලි මේවා ෆෝකස් කරලා ට්‍රේඩ් කැප්චර් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මාර්කට් රිවර්සල් එකේදී ඩ්‍රෝන් ලික්විඩිටි, ඒ කියන්නේ ප්‍රොෆිට් ඔබ්ජෙක්ටිව්ස් තියෙනවා නම් මෙතනින් මේ ලික්විඩිටි ස්වීප් වෙලා මෙතනින් ඔයාලගේ ටර්ටල් සුප් එක දීලා ඔයාලා මාර්කට් රිවර්සල් එකක් එක්ස්පෙක්ට් කරනවා නම් මෙන්න මේ නිව් වීක් ඕපනින් ගැප් වලට ඔයාලට TPS තියන්න පුළුවන්. මොකද මෙතෙන් වල තියෙන huge absorption එකක්. එහෙම නැත්නම් ICT එකේ ලොකුම ෆෙයාර් වැලියු ගැප් එක. කියන්නේ ලොකුම ලික්විඩිටි වොයිඩ් එක කියලා ICT හඳුන්වන්නේ මේක. ඔයාලා දැකලා ඇති ICT එකේ 2024 සීරීස් එකේ ICT මේ තැන් වලට entry opportunities ගන්නවා. ඒතර ඔයාලට මේක complicated කරගන්න දෙයක් නැහැ. new week opening gap ගැන සරලවම ඔයාලට කියන්න තියෙන්නේ මේ දේවල් ටික විතරයි. ඉතින් දැන් අපි කතා කරමු මොකක්ද මෙන්න මේ new day opening gap එක කියන්නේ කියලා. ICT අපිට intraday හඳුන්වලා දෙන හොඳ high probability algorithmic signature එකක් තමයි මෙන්න මේ new day opening gap එක කියන්නේ. මේකත් opening range gap වර්ගයටමයි තියෙන එකක් තමයි. මේක තමයි ඔයාලට intraday දෙක ගන්න පුළුවන් වෙන එකම opening range gap එක සහ සමාරක්ෂණ opening range gaps තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් regular trading hour gap එක අපිට අනිවාර්යෙන්ම මම ඔයාලට කියන්න ඕන දෙයක්. ඒ regular trading hour gap එක තියෙන්නේ indicious side විතරයි. ඒ කියන්නේ indexes side සහ සමහරක් pairs වලට තියෙනවා electronic hours සහ regular trading hours කියලා දෙකක්. ඒතර ඒකේ regular trading hours option එකට ගියාට පස්සේ ඔයාලට regular trading hour gap එක බලා ගන්න පුළුවන්. ඒත් මම ඔයාලට අද කතා කරන්නේ intraday trade කරන්න පුළුවන්
new day opening gap එක ගැන විතරයි. ඒතර මේ new day opening gap එක හැදෙන්නේ previous day close එකේ සහ අපේ new day එක අතර තමයි මෙන්න මේ gap එක හැදෙන්නේ. ඒතර ගොඩක් අය හිතන දෙයක් තමයි අපේ day එක open වෙන්නේ midnight එකට ගිහලා. එහෙම නැත්නම් 2:02 කියලා. ඇත්තට මේක වැරදි. ඇත්තටම day එක open වෙන්නේ 17:02. එහෙම නැත්නම් new day opening එකෙන් තමයි day එක open වෙන්නේ. ගොඩක් අයලා power of 3 එක map කරන්න බැරි වෙන හේතුවක් තමයි මෙන්න මේ midnight එක සලකලා trade කරන එක. එහෙම නැත්නම් ඔයාලා new day opening එක සලකලා trade කරනවා නම් විශේෂයෙන්ම power of 3 එක map කරන එක ලොකුවට අමාරු වෙන දෙයක් නෙමෙයි. ඒක නිසා ඔයාලා මේ දේවලුත් ඔයාලගේ trade execution එකට එකතු කරගන්න. ඔයාලට දැන් පේන ඇති මම මේ Euro USD වල 15 minute chart එක ඔයාලට new day opening gap එක trading analysis කරද්දී 15 minute 5 minute 1 minute වගේ ඕන chart එකකට යන්න පුළුවන්. ඒනට මම සාමාන්‍ය use කරන 15 minute 5 minute වගේ ඒකත් ඔයාලට ගොඩක් clear වෙන්න ඕනේ සම 15 minute use කරන්න. ඒතර ඔයාලට පේනවා ඇති මම අර ඉන්ඩිකේටර් එකෙන් තමයි මේකත් දාගත්තා. ඔයාලට අර ඉන්ඩිකේටර් එකටම ගියාට පස්සේ new week opening gap අයින් කරලා මෙතනින් untick කරලා new day opening gap වල tick එක දාලා මෙතන 5ක් දා ගන්න පුළුවන්. ඊට පස්සේ C levels උත් on කරලා තියන්නේ ඒක ඔයාලට ලේසි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඉන්ඩිකේටර් එක ප්ලේස් වුණාම මෙන්න මේ විදිහට තමයි වැටෙන්නේ. එතකොට ඔයාලා මේකෙත් අර වගේම new day opening gaps 5යි දා ගන්න ඕන. ඔයාලට පේනවා ඇති මේකෙත් අර විදිහටම new day opening gap වලට හොඳ reaction දීලා තියෙනවා. ICT අපිට කියන විදිහට මෙන්න මේ new day opening gap එකක් කට react කරලා buy වුණොත් මේක potentially continuation වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ විදිහට තිබිච්ච new day opening gap එකක් ගලවලා හොඳට displacement වුණොත් මෙතන ICT කියන market එක හොඳට potential reversal වෙන්න පුළුවන් කියලා ඒ වගේ tips කිහිපයකුත් තියෙනවා. එතකොට මතක තියාගන්න react කරොත් react කරලා අනිත් පැත්තට structures break වුණොත් continue වෙන්නත් පුළුවන්. සහ මේක break කරලා අනිත් පැත්තට reversal වෙන්නත් පුළුවන්. හරිද? එතකොට ඔයාලට පේන ඇති මේක අර විදිහට support and resistance විදිහට work කරනවා. ඔයාලට පේන ඇති මෙතන තමයි අපේ ඒ කියන්නේ new day opening gaps 5ක් mark වෙන්නේ previous week එකට අදාළව. ඒතර ඔයාලට පේන ඇති මෙන්න මේ new week opening gap එකට මෙතනටම ඇවිල්ලා portion එක complete කරලා trend වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පේන ඇති මෙතන new week opening gap එක buy වෙලා new week opening gap එකෙන් buy වෙලා ආයෙ ගලවලා ඉවරලා potential reversal වෙලා තියෙනවා. අර මම කියපු දේ ඊට ඔයාලට පේන ඇති ආයෙත් මෙතන තියෙන new day opening gap එකක්. ඊට පස්සේ මේකෙත් ඔයාලට මේ potential reactions බලා ගන්න පුළුවන්. මෙතනින් මේක ගලවලා ආයෙ මෙතනින් sell off වෙලා තියෙනවා. සහ ආයෙ buy වෙලා ආයෙ මෙතනින් react කරලා sell වෙලා තියෙනවා. ආයෙ buy වෙලා තියෙනවා. ආයෙ ගලවලා ආයෙ මෙතනින් sell වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙ sell ආයෙ මෙතනටම tap වෙලා ආයෙ sell වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. හොඳ algorithmic signature එකක් තමයි මෙන්න මේ new day opening gap එක කියන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ Monday 26 හැදිච්ච new day opening gap එකට හොඳ react කරලා sell කරලා තිනවා. සහ මෙතන Sunday 25 new day opening gap එක react කරලා buy වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙ මෙතන new day opening gap එකෙන් sell වෙලා තියෙනවා. ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මෙන්න මේ new day opening gap සහ new week opening gap කියන දෙකම potentially magnets විදිහට මාකට් එක වැඩ කරනවා. ඒ කියන්නේ මාකට් එකේ ලොකු ඇල්මක් ලොකු narrative එකක් මේ පැත්තට එන්න දක්වනවා. ඒතකොට ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි අනිවාර්යෙන්ම ඔයාලගේ daily executions වලට මේ දේවල් පාවිච්චි කරන්න. ඔයාලට අර කියපුවා support and resistance ඊට පස්සේ trend වෙන දේවල් වගේම තමයි මේක අනිත් දේවලුත් මේකේ අර මේ overlap වෙලා තියෙන gaps සහ අනිත් දේවල් high probability වෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ තැන් වල තියෙන fair value gaps high probability විදිහට වැඩ කරලා තිනවා. මෙතන තියෙනවා gap එකක් ඒකත් high probability විදිහට වැඩ කරලා තිනවා. මේකට overlap වෙච්ච මේ gap එකත් ඒකත් high probability විදිහට වැඩ කරලා තිනවා. ඒතර මේ වගේ තියෙන fair value gaps උත් අනිවාර්යෙන් high probable වෙනවා. ඔයාලා මේ කරුණ වලට වැඩිය අනිවාර්යෙන් new day opening gap එක ගැන මතක තියාගන්න කරුණක් තමයි ඔයාලා අනිවාර්යෙන් trade කරනවා ඇත්තේ සාමාන්‍ය candle එකක් open වෙලා Asian liquidity අරගෙන ඔහොම තමයි ඔයාලා buy වෙනවා කියලා power of 3 එක හැදෙනවා කියලා හිතාගෙන ඇත්තේ. ඒ වුණාට ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ power of 3 එකේ ප්‍රධාන පැරාමීටර් එකක් විදිහට වැඩ කරනවා අපේ new day opening gap එක. ඒ කියන්නේ මාකට් එක 17න් open වෙලා low prices වලට ගිහිල්ලා මෙන්න මේ new day opening gap එක displace වුණොත් එදාට මාකට් එක trend වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වෙනකොටත් මේ මාකට් එකේ power of 3 එක create වෙලා තියෙන පුළුවන්. මේක ඇත්තටම ටිකක් long explanation එකක්. ඔයාලට මේ ගැන දැනගන්න ICT එකේ සාමාන්‍ය total video discussion එකක් වගේ බලන්න වෙනවා. සාමාන්‍ය ඔයාලට ඒක ICT එකේ long trade discussion ඔයාලට සාමාන්‍ය පැය දෙකේ තුනේ වගේ videos බලන්න පුළුවන්. ඔයාලගේ මගේ පුළුවන් නම් මම description එකේ link කරලා තියෙනවා. ඔයාලා ඒවත් බලන්න. ඒතර මතක තියාගන්න ඕන දෙයක් තමයි අර මතක කියපු template එක වගේ power of 3 එක හැදෙන්න ප්‍රධාන වශයෙන් ඔයාලා මෙන්න මේ new day opening gap එකත් බලන්න ඕන. new day opening gap එකේ අර වගේම potentially CE points වල react කරන වලට පේනවා ඇති. මෙතනත් CE point එක react කරලා දෙනවා. 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 එතකොට අන්න ඒ වගේ හැම week එකකම දෙන trade execution වලට මෙන්න මේක මාරම් විදියට ඔයාලට පාවිච්චි කරගන්න පුළුවන්. ඒතර මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා new week opening gap එක වගේම new day opening gap එකෙත් පහකට වගේ දාගන්න. ඔයාලා කැමති ගානක් දාගන්න එක වගේ ඔයා choice එක විදියට තමයි. ඒතර මම පාවිච්චි කරන්නේ personally එකෙත් 5 3ත් අතර ප්‍රමාණයක් තමයි.
ඇත්තටම මට ඔයාලට ICT ගේ open image gaps ගැන කියන්න තියෙන මේ දේවල් ටික විතරයි. ICT publicly 2023 එකට කලින් සඳහන් කරපු හැමදේම වගේ මම මේකේ සඳහන් කරලා ඇති. ඔයාලට මේ වීඩියෝ එක ඇත්තටම ගොඩක් කෙටි කරන්න මම උපරිම try කරා. ඒකෙන් තමයි මම මේ කොහොම හරි විනාඩි 20 ඇතුළත වගේ කාලයට මේක අඩු කරගත්තේ. නැත්තම් කට්ටිය මේක බලන්නෙත් නැහැ. කට්ටියට මේක තවත් complicated වෙනවා. ICT ගේ තිබිච්ච දේවල් වල වැදගත් නැති දේවල් ඔක්කොම අයින් කරලා වැදගත් නැති දේවල් විතරක් දාලා තමයි මේ වීඩියෝ එක මම හදලා තියෙන්නේ. ඒ නිසා කාටවත් මේක complicated නැතුව ඇති කියලා මම හිතනවා. especially ටිප් එකක් විතර ඔයාලා ICT ගේ 2023 එකට කලින් වගේ තිබිච්ච new day opening gaps videos දෙක ගන්න තියෙනවා. new day opening gap එකට දෙකයි, new week opening gap එකට highlight videos දෙකක් තියෙනවා. ඊට අමතරවත් videos වල කියවෙනවා. ඒවත් බලන්න. ඊට ඔයාලා මේවා ගැන especially study කරනවා 2024 internship එක අනිවාර්යෙන් බලන්න. ඒ දේවල් වලදී අනිවාර්යෙන් look back එක සහ මෙන්න මේ new week opening gap, new day opening gap especially focus කරලා ICT video series එකක් කරා. ඒ කියන්නේ mentorship series එකක් 2024 එක. ඔයාලා ඒකත් බලන්න. අනිවාර්යයෙන්ම මේ දේවල් නෝට් ඩවුන් කරගන්න සහ එදිනදා බෑක් ටෙස්ට් කරන්න සහ ඔයාලගේ ට්‍රේඩ් එක්සිකියුෂන්ස් වලට පාවිච්චි කරන්න. අතරම මෙන්න මේ නිව් ඩේ ඕපනින් ගැප් එක සහ නිව් වීක් ඕපනින් ගැප් එක ගැන මගේ පර්සනලි අයිඩියා එක තමයි මෙන්න මේ නිව් ඩේ ඕපනින් ගැප් සහ නිව් වීක් ඕපනින් ගැප්ස් වල තියෙන හියුජ් ඇබ්සෝප්ෂන් එකක්. ඒ කියන්නේ මාකටේ ලොකු එෆිෂන්සි එකක්. එතකොට මේක කොහොමත් මාකටේ ෆිල් කරාට පස්සේ potential reactions වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මෙයාගේ absorption එකක් fill කරන්නේ නැහැ. absorption එක දිගටම තියෙන එක තමයි ICT මෙන්න මේ දේවල් වල invalidation එකක් දකින්නේ නැත්තේ. ගොඩක් වෙලාවට මෙන්න මේ absorption එක fill වෙන්නේ නැහැ. opposite volume එකක් ආවත් ඒ තැන් වලින් ලොකුවට volume එකක් print කරන තරමට එන්නේ නැහැ. ඒක නිසා මේ දේවල් අනිවාර්යෙන් high probability algorithmic signatures කියලා අපිට හිතන්න පුළුවන්. ඒක නිසා ඔයාලත් එදිනෙදා trade executions වලට මේ දේවල් අනිවාර්යෙන් පාවිච්චි කරන්න සහ මේ දේවල් වලට අදාළ notes නිතර බලන්න සහ මේවට අදාළ videos ඔයාලා YouTube එකෙන් ඔයාලට බලන්න පුළුවන්. සහ mainly ICT ගේ co-content series එකේ ඉඳලා 2025 ඒ කියන්නේ මේ වෙනකොටත් ICT ගේ මෙන්න මේ new day opening gap, new week opening gap ගැන ගොඩාරියක් ලොකු කරුණු release වෙලා තියෙනවා. මම මේ දේවල් ගැන කතා කරේ නැහැ. මම කතා කරේ 2023 වලට early වගේ කියපු දේවල් ගැන. නැත්නම් ඔයාලට මේක complicated වෙන නිසා අනිවාර්යෙන් ඔයාලා මේ videos උත් හොයලා බලන්න. මෙන්න මේ open image gaps ගැන තියෙන දැනුම තවත් පුළුල් කරන්න තමයි මම මේ දේවල් ඔයාලට සඳහන් කරන්නේ. මම හිතනවා ඔයාලා මම මේ කියන දේවල් complicated කරගන්න නැතුව මම කියන දේවල් වල තියෙන idea එක අරගෙන මේක අනිත් පැත්තට අමතක කරයි කියලා ඔයාලට අවශ්‍ය වෙන්නේ මම මේ කියන දේ idea එක විතරයි. ගොඩක් අය හිතන ගොඩක් අය දන්න දෙයක් තමයි මාකට් එක run වෙන්නේ inefficiencies to efficiencies. ඒ කියන්නේ මාකට් එකේ තියෙන inefficiencies තමයි gaps and liquidity voids, open image gaps ඔයගේ දේවල්. ඒ ඔයගේ දේවල් efficiency පිට තමයි මාකට් එක run වෙන්නේ. ඒතර ගොඩක් අය හිතන දෙයක් තමයි මෙන්න මේ gap එකේ තියෙන price action එකේ තියෙනවා කියලා volume එක print වෙනවා කියලා. ඇත්තටම එහෙම නැහැ. මෙන්න මේ open එක සහ close එක කියන තැන් වල තමයි මෙන්න මේ volume එක print වෙන්නේ. especially gaps, value gaps, liquidity void. ඒතර open range gaps වලත් එහෙම තමයි. මෙන්න මේ close එක සහ open එක කියන අතර තමයි මේ volume එක print වෙන්නේ. මේ ඇතුලේ තියෙන්නේ zero volume situation එකක්. ඒ කියන්නේ absorption area එකක්. ඒ කියන්නේ මේ තැන් වල තියෙන්නේ zero volume nodes. ඔයාලට පේන ඇති මම මේ ගෙනල්ලා තියෙන new day opening app එකේ මම දාලා තියෙන volume tool එක මේ low එකේ ඉඳලා මේ high එකට. ඔයාලට පේන ඇති ඒ තැන් වල. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙනවා මෙන්න මේ volume එකක් නැති area එක. එතකොට ඕකට අපි කියනවා absorption එකක් කියලා. ඒ කියන්නේ මේ තැන් වල zero volume nodes තියෙන්නේ. මේ තැන් වලට තමයි මාකට් එක ඇවිල්ලා ආයේ re-efficiency කරලා මාකට් එක drive වෙන්න ඔයාලට පේන ඇති මෙතන tap කරලා ඒක efficiency විදියට මාකට් එක buy වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ zero volume node area එකක් තමයි අපි gap එකක් විදියට හඳුන්වන්නේ. ඒතර ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙන fair value gap එකෙත් තියෙනවා. ඔයාලට පේන ඇති zero volume nodes. ඒ කියන්නේ එතන volume එක මාරම අඩුයි. ඒ කියන්නේ fair value gaps වල තියෙන්නේ high volume situation එකක් නෙවෙයි. ඒ තැන් වල ඇත්තටම තියෙන්නේ zero volume situation එකක්. මොකද smart money participants ලා මේ දාන ඒ කියන්නේ smart money participants ලා මේ algo එක run කරද්දී මේක හැත් තියෙනවා efficiency. ඒ කියන්නේ ඔයාලට inefficiencies ඇති වෙනවා. ඒ කියන්නේ gaps. ඒ gaps වල volume එක inject වෙන්නේ මෙන්න මේ opening එකෙන් සහ closing එකෙන්. නැතුව මෙන්න මේ මැද තියෙන gap එකේ නෙවෙයි. එතන තියෙන්නේ zero volume situation එකක්. ඒ කියන්නේ ඒ තැන් වල ගොඩක් වෙලාවට ලොකු volume එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔයාලට පේන ඇති මෙතන gap එකෙත් ලොකු volume එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඔයාලට zoom කරලා පෙන්නන්නම්. මේ තැන් වල මෙන්න මේ gap එකෙත් තියෙන්නේ මෙන්න මේ zero volume situation එකක්. අර තැන් වල තරම් volume එකක් නැහැ. මොකද අර smart money participant ලා කරන action එක පෙන්නන්නේ ඉන්නේ gaps වලින්. එතකොට එන්නේට අපි කියනවා absorption කරන්න පස්සෙන liquidity එකක් කියලා. එතකොට මේ වලට නැති මෙන්න මේ gap එකෙත් ඒක තියෙනවා. එතකොට ඔයාලට මම මේ කියපු දේවලුත් හොඳට මතක තියාගන්න. එහෙනම් අද ඔයාලට මෙන්න මේ open image gap සහ අනිත් gaps ගැන කියන්න තිබිච්ච කරුණු ඉවරයි. එහෙනම් හැමෝටම සුබ දවසක්.